නෑ නෑ බබා අපි මේ පිකටින්නයක් කරන්න යන්නේ. විටමින් නෙමෙයි යන්නේ පිකටින්. මොකද්ද යන්න එපා. පොලිසියෙන් ඇවිල්ලා ඔළුව පලයි. පොලිසියෙන් ඇවිල්ලා ඔළුව පලන්න මට ඔළුවක් තියෙන්න බෑ බබා. ඔළුවක් තියෙනවා නම් මං ඔයත් එක්ක යාළු වෙයිද? මාර වැඩේනේ බබා. මේ උපවාසයක් පටන් ගන්න මට කන්නත් නෑ. බඩ ගොර කර ගන්නවා. බඩගිනි ඉන්න බෑ. මොනවා කියන්නේ? මං කනකම් ඔයත් කන්නේ. මේ පව්කාරයට එච්චර ආදරය. උම්මා. හරි චූටි අම්මා. මං ඔයාට වැඩේ කරලා දෙන්නම්. මොකද්ද බං අයියා? හැම නිතරම නිදිමනේ බං උඹ. හරි බං නෑ බබා ඔයාට නෙමෙයි. මේ අපේ අයියා. කොතන ගියත් නිදිනයනේ. මම නිදා ගන්නවා. දවස් 7ක් ඇහැල්ලා හිටව මනුස්සයෙක් මම. නෑ. එක දිගට නෙමෙයි. දවල් විතරයි. රාට නිදා ගන්නවා 6 වෙද්දි. ඔව්. ලොකෝ අයියේ. අපි ඇයි මේ උද්ඝෝෂණයක් කරන්නේ? ඔබට මල්ලි දැන් ඊයේ කියප එක අද අමතකයිනේ බං. දැන් ඔබ මෙහෙම හිතපන්කෝ. අපේ ගමට වතුර ටික එන්නේ නැතුව මේ කුඹුරු ටික මැරලා ගියොත් කවුද ඒකට වග කියන්න ඕනේ? කුඹුරු ටික. මේ නෑ වතුර. මේ ඒක නෙමෙයි. ඇයි දැන් අපි මේ උද්ඝෝෂණයක් කරන්නේ? නීතිගරුකව සාමකාමීව විනයක් ඇතුව පාර යන්න ඕනේ පුතා. yes son. කොහොමද ලුක්සන්ද අපේ වැඩ කටයුතු අපේ ක්‍රියාන්විතය කොහොමද සාර්ථකද? පීටර් අංකල්ලත් මේ වගේ තැන් වලට එන්නේ අවසාන වෙලාවෙනේ. සන් ඉල්ලීම් දිනාගෙන යන මේ ගමනේ නීතිමය රාමුවක් ඇතුලේ තමයි ඒ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. what do you thinking about? ඒ නිසා සාමකාමීව තමයි වෙන්න ඕනේ. සාමකාමීව සුම්මයිල් රත්තම් ලේ තමා ඕනේ මැරෙන්න ඕනේ. ප්‍රචණ්ඩත්වයේ දරුවා. ඊ ලොකුසන්. මම මේ කතා කරේ මගේ තියෙන මේ දැනුම පරාසයත් එක්ක ඔයාලා දැනගන්න ඕනේ මගින් වැට ගන්නනේ. ඒක තමයි ඒක නැගලින්නේ. what is thinking about? තාලට අඩිය තියලා කටකොණින් අපල්ලා වඩින්න ලගොයේ කවුද නුඹ? කවුද උඹ? දැන් ලොකු පුතා මේකට ඔයාලා ලයිසන් ගත්තද? ඔන්න කිරෝට පොලිසිය එනවා. සන් කවුරු කලබල වෙන්න එපා. නීතිමය රාමුවකට අනුව මේ දේවල් සිද්ධ වෙද්දී ඉඳලා ඉතලා පොලිසියෙන් කතාබහක් වෙනවා තමයි. ඒ නිසා සාමකාමීව තමයි වෙන්නට ඕනේ. දැනුම දැනුම හදාරපු පුද්ගලයෙක් හැටියට මට පුළුවන් පොලිසිය හැන්ඩල් කරන්න. I can handle it. What do you say about? Side it. සර්ලා එනවා. කතා කරන්න බෑ. Side it. Hey, තම්බි. Side it. සන්. Yeah.